සීගිරියේ සැඟවුණු යාන්ත්‍රණය භූගත රහස් රාවණ සම්බන්ධයෙන් ගැඹුරු සාධක සහ විශ්වීය අභිරහස් න්‍යායන් සියල්ල එකට ගත්තාම අපිට පේන්නේ මේ ස්ථානයේ හුදෙක් ක්‍රිස්තු වර්ෂ 500 විතරක් සීමා වුණ එකක් නෙමෙයි කියලා. ඒක ලංකාවේ අතීතයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු ශිෂ්ටාචාරයක් වෙලා තිබ්බ කියන එකට සාක්ෂි දරනවා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ එකේ කතා කරා සීගිරියේ සමහර තාක්ෂණයන් ගැන, ගුරුල්පාද න්‍යාය වගේම රාවණාගේ විශ්ව ශක්ති මධ්‍යස්ථානයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න මම උඩින් කාඩ් එකක් දාන්න. අද අපේ කතාව ටිකක් ගැඹුරට යනවා. අද මම කතා කරන්නේ සීගිරි පර්වතය කියන්නේ හුදෙක් ගලක් හෝ මාලිගාවක් විතරක් නෙමෙයි, ඉතා දියුණු තාක්ෂණයක් සහ විශ්වීය රහස් හැංගිලා තියෙන පුරාණ යාන්ත්‍රණයක් තියෙනවා කියන මතවාදයක් ගැන. ඔයාලා කවදා හරි සීගිරියට ගිහින් කැටපත් පවුර දිහා බලලා ඇතිනේ. ඒක හුදෙක් ගල් බිත්තියක් නෙමෙයි. ඒක සීගිරියේ සැබෑ ඉතිහාසයේ පරම්පරා ගණනාවක් පුරා සටහන් කරපු රහස්‍ය තොරතුරු ගබඩාවක් වගේ දෙයක්. ඒ වගේම අපිට අද දකින්න නැති යෝධ සිංහයාගේ මුහුණ කඩා වැටෙන්න ඇත්තේ හුදෙක් කාලයාගේ ඇවෑමෙන්ද එහෙම නැත්නම් ඒක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් හැංගිලා තිබ්බද? අපි අද ඒ ගැන කතා කරමු. වෙනද වගේම පුංචි මතක් කිරීමක් කරනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න subscribe කරලා මගේ channel එකට join වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන්නේ TikTok හරි Facebook එකකින් හරි නම් මාව follow කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද කතා කරමු සීගිරිය අභිරහසේ දෙවෙනි කොටස ගැන. සීගිරිය උඩට යනකොට ඔයාලට හම්බ වෙනවා කැටපත් පවුර. අවුරුදු දහස් ගානක් තිස්සේ මේක සටහන් කරලා තිනවා කවි ගීත සහ සටහන්. මේවා හුදෙක් ආදර කතා විතරක් නෙමෙයි. මේවා සීගිරිය ගැන තියෙන පළමු සජීවී සාක්ෂි. මේ කැටපත් පවුරේ සටහන් කරපු අය කවුද? ඔවුන් කවිවල සඳහන් කරන්නේ රජු ගැනද? එහෙම නැත්නම් දර්ශනයක් ගැනද? සමහර කවිවල කාශ්‍යප රජුගේ නම කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කතා කරන්නේ මේක දැකීමෙන් මම පුදුම වුණා වගේ කියන ආශ්චර්යමත් හැඟීම් ගැන. සමහර පර්යේෂකයෝ විශ්වාස කරනවා මේ කැටපත් පවුරේ තියෙන කවිවල කාලය සටහන් කරපු විදිහ පිටිපස්සේ පුරාණ ගණිතමය කේතයක් හැංගිලා තිනවා කියලා. සීගිරිය කියන්නේ හුදෙක් බලකොටුවක් විතරක් නෙමෙයි, කාලය මැනීමේ මධ්‍යස්ථානයක් වෙලා තිබ්බ කියලා ඔවුන් කියනවා. ඒ කියන්නේ මේ පවුරේ තියෙන කවිවල තාරකා විද්‍යාව සහ සූර්යාගේ ගමන් මාර්ගය අනුව වෙනස් නිවැරදි දිනයන් අඩංගු වෙන්න පුළුවන්. අද අපිට සීගිරිය ඉස්සරහා දකින්න තියෙන්නේ යෝධ සිංහ පාද දෙක විතරයි. ඒත් මේ සිංහයාගේ දැවැන්ත හිස සහ සිරුර අතුරුදහන්. ඉතිහාසඥයන් කියන්නේ කාලයාගේ ඇවෑමෙන් මේ යෝධ ව්‍යුහය ස්වභාවිකව කඩා වැටෙන්නේ නැති කියලා. ඒත් ඇත්තටම ඒක හැම වෙන්න පුළුවන්ද? කාශ්‍යප රජතුමා පරාජය කරලා බලය ගත්තු මුගලන් රජතුමා මේ යෝධ සිංහයාගේ මූණ සහ සිරුර හිතාමතාම කඩලා දැම්ම වෙන්න පුළුවන්. එහෙම කරලා ඇත්තේ දේශපාලනික පරිගැනීමක් විදිහට වෙන්නත් පුළුවන්. මුගලන් කාශ්‍යප රජතුමාගේ සංකේතයන් හැම එකක්ම විනාශ කරන්න ඇති. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා වගේ මේ සිංහ කටේ රහස්‍ය සෝපානයේ පිවිසීම හෝ චුම්බක බලයේ නාභිය වෙන්නත් පුළුවන්. සිංහයාගේ මූණ කැඩීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ නැත්තේ කාශ්‍යපට හිමි වෙලා තිබ්බ මේ බලවත් තාක්ෂණික දොරටුව සදාටම වහලා දාන්න වෙන්නත් පුළුවන්. ඉතින් මේ සිංහයාගේ මුහුණ නැති වුණ එක හුදෙක් පුරාවිද්‍යාත්මක පාඩුවක් විතරක් නෙමෙයි, ඒක අපේ ඉතිහාසයේ සැඟවුණු බල අරගලයක සාක්ෂියක්. සීගිරිය ගැන කතා කරද්දී ඒකේ වාස්තු විද්‍යාව හුදෙක් නිර්මාණයක් විතරක් නෙමෙයි, ඒක ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් විදිහට අපිට දකින්නත් පුළුවන්. පළවෙනි වීඩියෝ එකෙන් ජල උද්‍යානවල පිටත කොටස ගැන කතා කරාට මේ යාන්ත්‍රණයේ සැබෑ බලය තියෙන්නේ භූගතව. සීගිරිය දියාගලට වතුර ආවේ ඒ අවට තියෙන පොකුණු වලට ලැබුණු වැහි වතුර වලින්. නමුත් වැදගත්ම දේ තමයි කොච්චර වතුර තිබුණත් නැතත් දියාගල සහ ජල උද්‍යානවල ජල මට්ටම නියතව පවත්වා ගන්න හැකියාවක් ඔවුන්ට තිබුණා. මේ සඳහා ඔවුන් භාවිතා කරේ අතිශය දියුණු භූගත පවිත්‍ර කරන පද්ධතියක් සහ විශාල උමං මාර්ග පද්ධතියක්. මේ උමං මාර්ග ජාලය වතුරේ වේගය සහ ගුරුත්වාකර්ෂණය පාලනය කරන විදිහට තමයි හදලා තියෙන්නේ. අපිරිසිදු වතුර ඔටෝමැටිකලි ෆිල්ටර් වෙලා ආයමත් ජල උද්‍යාන වලට ලබා ගන්න මේකෙන් පුළුවන් වුණා. මේක උදෙක් සාමාන්‍ය පෙරීමක් විතරක් නෙමෙයි. වතුරේ තියෙන ශුද්ධ ජීවීන් පවා විනාශ කරන නැචරල් ෆිල්ටරින් සිස්ටම් එකක් තිබ්බ කියලා මතයක් තියෙනවා. ඒ කියන්නේ අපි අද නවීන තාක්ෂණයෙන් කරන ජල පරිපාදුව සීගිරිය යුගයේදී ඉතාමත් සරල සහ ස්වභාවික ක්‍රමවේද වලින් කරලා තියෙනවා. මේවා අදටත් සම්පූර්ණයෙන්ම ගවේෂණය කරලා ඉවර නැහැ. පර්වතයේ මුදුනේ තියෙන දැවැන්ත තටාක දිහා බැලුවොත් මේවා හුදෙක් නිකම් පොකුණු විතරක් නෙමෙයි. සමහර ඉංජිනේරු වාර්තාවලට අනුව මේ වතුර පර්වත අභ්‍යන්තරයේ උෂ්ණත්වය පාලනය කිරීමේ මෙකැනිසම් එකක් විදිහට වැඩ කරලා තියෙනවා. සීගිරියේ විශේෂිත කාමර සහ භූගත කුටි තිබිලා තියෙන වගේම ඒවට පර්වතයේ ස්වභාවික වාතාශ්‍රය සහ මේ ජල පද්ධතිය හරහා ස්වභාවික වායු සමීකරණයක් සැපීමේ තාක්ෂණයක් ඔවුන්ට තිබිලා තියෙනවා. මේ තාක්ෂණය නූතන වායු සමීකරණ පද්ධතිවල මූලික සංකල්පයටත් වඩා ඉස්සරහින් තිබ්බ කියලා කියනවා. මම කලින් කිව්වනේ සීගිරියට යටින් උමං ජාලයක් තියෙන්න පුළුවන් කියලා. ඒත් සමහර පරිශන හා න්‍යායන්ට අනුව මේක හුදෙක් උමං ජාලයක් විතරක් නෙමෙයි, මේක සම්පූර්ණ බහුමහල් භූගත නගරයක්. රාවණ රජතුමා හෝ කාශ්‍යප රජතුමා ගොඩක් වෙලාවට මතු පිට ජීවත් වෙන්න ඇති. ඒත් තාක්ෂණික පාලන කොට ආහාර ගබඩා, ජල පරිපාදු මධ්‍යස්ථාන සහ සංවේදන උපකරණ තියෙන්නේ නැත්තේ ගලට යටින් වගේම පොළොවට ගැඹුරින්. මේ භූගත නගරය හදන්න
ඇත්තේ ප්‍රබල භූකම්පන වලින් සහ යුද්ධ ප්‍රහාර වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙන්න. මේ වාස්තු විද්‍යාත්මක ශිල්පය අදටත් අපිට හිතා ගන්න බැරි තරම් දියුණු එකක්. සමහර ගවේෂකයෝ විශ්වාස කරනවා රාවණා මේ නගරය හදලා තියෙන්නේ පුරාණ විශ්වීය සංකල්පයකට අනුව සත් මහල් වලට බෙදලා කියලා. මේ හැම තට්ටුවක්ම විශේෂිත කාර්යයක් සඳහා වෙන් කරන්න ඇති. උදාහරණයක් විදිහට පළමු මහල ආරක්ෂා සහ ජල කළමනාකරණය, මැද මහල් ටික විද්‍යාත්මක පරීක්ෂණ, පුස්තකාල සහ ලැබුම් කුටි, අවසන් මහල රාවණාගේ පුද්ගලික ආරක්ෂක කුටිය සහ යානා පාලන මධ්‍යස්ථානය. මේ භූගත නගරයට පිවිසෙන්න ගලෙහි පැති වලින් හෝ මුදුනෙන් විතරක් නෙමෙයි ගලෙහි පාදම රහා යන රහස්‍ය දොරටු තියෙන්න ඇති. ඒ දොරටු අදටත් යම්කිසි කේතයකට හෝ චුම්බක බලයකට අනුව ක්‍රියාත්මක වෙන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. සීගිරි පර්වතයේ හෝ සමහර තැන්වල කළු ගලින්ම කැටයම් කරලා තියෙන දැවැන්ත ආසන, විශේෂයෙන්ම කරඬු ආසනය. ඒ කියන්නේ රජුරුවන්ගේ ආසනය හුදෙක්ම ආසනයක් විතරක් නෙමෙයි. පුරාණ ව්‍යුහ විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මේවා ගුරුත්වාකර්ෂණ බලය සහ ශක්ති පද්ධති වල මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන්න ඇති කියලා විශ්වාස කරනවා. සීගිරි පර්වත වටේ තියෙන ගල් කුට්ටි සහ ගොඩනැගිලි වල ෆවුන්ඩේෂන් දාලා තියෙන තාක්ෂණය ගැන බැලුවොත් එය හුදෙක් බිත්තියක් බැඳීමක් විතරක් නෙමෙයි. මේවා නිර්මාණය කරලා තියෙන්නේ පර්වතයේ බර සමතුලිත කිරීමේ ක්‍රමවේදයක් විදිහට. එදා මේ තරම් උසක මෙවැනි දැවැන්ත ව්‍යුහයක් ඉදිකිරීමේදී පර්වතයේ ස්ථාවරත්වය පවත්වා ගන්න මේ තාක්ෂණය අත්‍යවශ්‍ය වෙන්න ඇති. ඇතැම් ඉංජිනේරුවන් කියන්නේ මේ තාක්ෂණයේ භූකම්පන වලට පවා ඔරොත්තු දීමේ හැකියාවක් තිබුණා කියලා. සීගිරියේ ඉදිකිරීම වලට ප්‍රධාන වශයෙන් අරන් තියෙන ගඩොල් පිළිබඳව තවත් ගැඹුරු රහසක් තියෙනවා. මේ ගඩොල් වල තියෙන කල්පැවැත්ම සහ ශක්තිමත් බව අදටත් පුදුම සාගතයි. ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ ගඩොල් හදන්න ගත්ත මැටි මිශ්‍රණයට නාගනිකම් වූ විශේෂිත ශාක කොටස් සහ විශේෂ මිශ්‍ර ලෝහ කොටස් එකතු කරන්න ඇති කියලා. මේවා මගින් ගඩොල් වලට අතිශය ශක්තිමත් බවක් සහ කල්පැවැත්මක් ලබා දීලා තියෙනවා. මේක පුරාණ ලෝහ විද්‍යාව සහ ඉදිකිරීම තාක්ෂණයේ කොතරම් දියුණු මට්ටමක තිබ්බද කියලා පෙන්වන හොඳම සාධකයක්. දැන් අපි යන්නේ සීගිරිය වඩාත්ම මතභේදාත්මක සහ අභිරහස් කොටසට. ඒ තමයි සීගිරිය සහ රාවණා රජුගේ යුගය අතර ඇති සම්බන්ධය. මේක හුදෙක් ජනප්‍රවාදයක්ද නැත්නම් මේක පිටිපස්සේ විද්‍යාත්මක පදනමක් තියෙනවද? සීගිරියේ තියෙන භූගෝලීය පිහිටීම හුදෙක් අහඹුවක් නෙමෙයි. ඒකේ නිර්මාණ සැලැස්ම දිහා බැලුවොත් තාරකා විද්‍යාවට සහ පුරාණ ජ්‍යොතිෂයට දැඩි ලෙස සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා. සමහර අලුත් පර්යේෂකයන් තර්ක කරන්නේ සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ පෘථිවියේ විශේෂ ශක්ති කේන්ද්‍රස්ථානයක් හෙවත් නාභිලක්ෂයක් මත කියලා. මෙවැනි ස්ථාන පුරාණයේ සිටම විශ්ව ශක්තිය ලබා ගැනීමට හෝ අභ්‍යවකාශ ගමන සඳහා යොදාගත්තා කියලා රාවණා පුරාවර්තවල සඳහන් වෙනවා. සීගිරියේ ප්‍රධාන ද්වාරයේ නැගෙනහිර සහ බටහිර අක්ෂය සහ ජල උද්‍යානවල සැකසුම් වගින් විශේෂ තාරකා හෝ ග්‍රහලෝකවල චලනයන් අතිශය නිර්වද්‍යතාවයකින් නිරූපණය කරනවා කියලා මතයක් තියෙනවා. ඒ කියන්නේ සීගිරිය ඒ කාලයේ විශාල විශ්වීය දින දර්ශනයක් විදිහටද ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපිට බහැර කරන්න බැරි තවත් තැනක් තියෙනවා. ඒක තමයි සීගිරියට යාබදව පිහිටලා තියෙන පිදුරංගල පර්වතය. මේක හුදෙක් ආරාමයක් විතරක් නෙමෙයි. මේ පර්වත දෙක නොපෙනෙන බලශක්ති පද්ධතියක් කරා සම්බන්ධ වෙලා තියෙනවා කියලා ප්‍රබල මතයක් තියෙනවා. මේ කන්ස්පීරි තියරි වලට අනුව සීගිරිය සහ පිදුරංගල එකට එක්ක විශාල බලශක්ති උත්පාදන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙන්න ඇති. සීගිරිය පාලන මධ්‍යස්ථානය වෙලා තිබුණ වගේම පිදුරංගල ඊට අවශ්‍ය විශ්ව ශක්තිය හෝ විකිරණශීලී බලය ලබා දෙන ස්ථානයක් වුණා වෙන්න පුළුවන්. සමහර අය තර්ක කරන්නේ මේ පර්වත දෙක අතර භූගත උමං මාර්ග ජාලයක් තියෙනවා කියලා. මේ උමං හුදෙක් ගමන් කිරීමට විතරක් නෙමෙයි බලශක්තිය සහ සංනිවේදන කේබල් වගේ දේවල් ගෙනියන්න පාවිච්චි කරා වෙන්නත් පුළුවන්. එහෙම උමං තිබ්බනම් ඒවා අදටත් සම්පූර්ණයෙන්ම ගවේෂණය කරලා නැත්තේ ඇයි? මේවා අභ්‍යන්තරයේ රාවණාගේ යුගයට අයත් නොදන්නා තාක්ෂණයක් හැංගිලා තියෙන්න පුළුවන්. සීගිරි පර්වතයේ යම්කිසි කර්කටක යන්ත්‍රයකට සම්බන්ධ වෙලා තිබ්බ කියලා මතයක් රාවණා ඉතිහාසය සමග තදින්ම බැඳිලා තියෙනවා. මේ කර්කටක යන්ත්‍රය කියන්නේ පුරාණයේදී ගුවන් යානය ගොඩ බැස්වීමට සහ නැවත අභ්‍යවකාශගත කරන්න යොදාගත් යන්ත්‍රයක් කියලා පුරාවර්තවල සඳහන් වෙනවා. ඒ වගේම සීගිරිය රාවණාගේ පුෂ්පක විමානය නවත්තලා තිබ්බ තැන කියලා විශ්වාස කරනවා. එහෙමනම් සීගිරිය මුදුනේ තියෙන නිර්මාණ හුදෙක් මාලිගා කොටස් විතරක් නෙමෙයි ගුවන් ගමන් පාලන කුටි හෝ යානා ගොඩ බෑමේ වේදිකාව වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සිංහපාදයේ ඇඟිලි 3ක් තියෙන එක. ඒක මුල් වීඩියෝ එකේ කිව්වා වගේ ගුරුලෙකුගේ හෝ පියාඹන සත්වයෙකුගේ පාද වෙන්න පුළුවන් කියන මතය ගොඩක් ශක්තිමත් එකක්. තවත් අභිරහස් කොටසක් තමයි සීගිරිය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් ගැන කියන කන්ස්පීරි තියරිස්. සීගිරිය තාක්ෂණයේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට වඩා බෙහෙවින් දියුණු එකක් කියලා අපි පිළිගන්න ඕනේ. මේ නිසා සමහර මතවාදයන්ට අනුව සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ කාශ්‍යප රජුටත් කලින් එනම් අයිස් යුගයේ අවසානයට පස්සේ සිද්ධ වුණ යංග ඩ්‍රයස් වැනි මහා ව්‍යසනයකටත් කලින් වෙන්න පුළුවන් කියලා. මේ යංග ඩ්‍රයස් කියන්නේ මීට අවුරුදු 12900කට විතර කලින් සිද්ධ වුණා කියලා විද්‍යාඥයන් විශ්වාස කරන ලෝකයේ උෂ්ණත්වය හදිසියේ පහත වැටුණු කෙටි අයිස් යුගයක්. මේ මතවාදයන් වලින් කියන්නේ රාවණා යුගය කියන්නේ අතිශයින්ම දියුණු තාක්ෂණයක් තිබ්බ නමුත් මහා ව්‍යසනයකින් විනාශ වුණු ඉතිහාසයෙන් අතුරුදහන් වෙලා ගිය යුගයක් කියලා.
ඒ වගේම සීගිරි කියන්නේ ඒ යුගයේ ඉතිරි වුණ නිර්මාණ වලින් එකක් විතරයි. එහෙමනම් කාශ්‍යප රජතුමා කරේ ඒ වෙනකොටත් තිබ්බ මේ දැවැන්ත වීහය අලුත් වැඩිය කරලා තමන්ගේ නමට ලියාගත්ත වගේ දෙයක්ද? එහෙමනම් අපි පොත්වලින් ඉගෙන ගන්න ඉතිහාසය මීට වඩා ගොඩක් වෙනස් එකක් වෙන්න ඕනේ. සීගිරියේ ඉංජිනේරු ශිල්පයේ ජල කළමනාකරණය සහ කළුගල් කැපීමේ නිර්වද්‍යතාවය දිහා බැලුවොත් එය එකල ලෝකයේ වෙනත් කිසිම ශිෂ්ටාචාරයක තිබෙන්නේ නැති එකක් තරම් දියුණුයි. ඒ වගේම සීගිරි පර්වතයේ ගල්වල තියෙන කැපුම් සහ හැඩයත් ලේසර් තාක්ෂණයකට හෝ අතිශය දියුණු මේවලන් වලට පමණක් කළ හැකි ආකාරයේ නිර්වද්‍යතාවයකින් තියෙනවා කියලා කියනවා. සමහර අය තර්ක කරන්නේ මේ නිර්වද්‍යතාවය සාමාන්‍ය මිනිස් ශිල්පීන්ගේ හැකියාවෙන් එහා ගිය දෙයක් බවත් ඒ පිටසක්වල ජීවීන්ගේ සහාය ඇතිව හෝ ඔවුන්ගේ තාක්ෂණය යොදාගෙන කර නිර්මාණයක් වෙන්න පුළුවන් කියලා. පිටසක්වල ජීවීන් සීගිරිය විශ්වීය බලශක්ති ප්‍රවාහ හරහා පෘථිවියට සම්බන්ධ වන ස්ථානයක් විදිහට යොදාගත්ත වෙන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානය උන්ට පෘථිවියට එන්න සහ යන්න අවශ්‍ය බලශක්තිය ලබාගත් මධ්‍යස්ථානයක් වෙන්නත් පුළුවන්. සීගිරිය සම්බන්ධව ඇති භයානකම කන්ස්පීරි එක තමයි ඒකේ සැබෑ ඉතිහාසය හංගන්න ජාත්‍යන්තර බලවේග සහ යුනෙස්කෝ සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. මේ මතවාදයන්ට අනුව සීගිරියේ රාවණා යුගයේ ඉතිහාසය සහ එහි තිබූ අධිතාක්ෂණික යාන්ත්‍රණ පිළිබඳව සාක්ෂි හිතාමතාම හංගලා තියෙනවා. ඒ මොකද රාවණාගේ සැබෑ බලය සහ තාක්ෂණය ලෝකයට හෙළි වුණොත් ඒ බටහිර ලෝකයේ සම්මත ඉතිහාසය සහ තාක්ෂණික දියුණුවේ ආරම්භය පිළිබඳ මතය මුළුමනින්ම වෙනස් වෙන නිසා. ඇතැම් පර්යේෂකයන් තර්ක කරන්නේ සීගිරිය සිදු කරපු භූගත රේඩාර් ස්කෑන් පර්යේෂණවලදී හමු භූගත උමං කුටි සහ ලෝහමය වස්තුන් පිළිබඳ දත්ත යුනෙස්කෝවේ හෝ විදේශ පුරාවිද්‍යා ආයතන මැදිහත් වීමෙන් හංගලා තියෙනවා කියලා. ඔවුන් මෙහෙම කරන ඇත්තේ මේ දත්ත හෙළිදරව් වුණොත් සීගිරියට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අලුත් ඉතිහාසයක් ලියන්න සිද්ධ වෙන නිසා වෙන්න පුළුවන්. පර්වත අභ්‍යන්තරයේ රහස් මාලිගා සහ දොරටු තියෙනවා කියන කටකතා තාමත් නැති වෙලා නැහැ. මේ දොරටු වැහුව කියන කතාව හුදෙක් ශාපයකට වඩා ඉතිහාසයේ වසන් කිරීමේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒ දොරටු පිටිපස්සේ රාවණාගේ යුගයට අයත් අතිශය වැදගත් ලේඛන උපකරණ හෝ තාක්ෂණික දැනුම සහිත ගබඩාවක් තිබුණ වෙන්න පුළුවන්. මං හිතනවා අද මේ කතාවෙන් යම් තාක් දුරකට සීගිරිය කියන්නේ අපි දන්න දෙයට වඩා අතිශයින්ම විශාල සහ අద్భుත නිර්මාණයක් බව පැහැදිලි වෙන්න ඇති කියලා. ඒකේ තියෙන තාක්ෂණය, කලාව සහ ඉංජිනේරු විද්‍යාව දියුණුනේ කොහොමද කියලා අපිට තියෙන ප්‍රශ්න ටිකක් විතරයි. සීගිරියේ සැඟවුණු යාන්ත්‍රණය, භූගත රහස්, රාවණ සම්බන්ධයෙන් ගැඹුරු සාධක සහ විශ්වීය අභිරහස් න්‍යායන් සියල්ල එකට ගත්තාම අපිට පේන්නේ මේ ස්ථානයේ හුදෙක් ක්‍රිස්තු වර්ෂ 500 විතරක් සීමා වුණ එකක් නෙමෙයි කියලා. ඒක ලංකාවේ අතීතයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු ශිෂ්ටාචාරයක් වෙලා තිබ්බ කියන එකට සාක්ෂි දරනවා. අපේ ඉතිහාසය ගැන අපිට ඇති දැනුම බොහෝ විට සීමා වෙලා තියෙන්නේ වංශකතා සහ නිල පුරාවිද්‍යා වාර්තා වලට විතරයි. හැබැයි සීගිරිය වගේ ස්ථාන අපිට අභියෝග කරන්නේ ඒ සීමාවන්ගෙන් එළියට අවිලා සත්‍ය මොකක්ද කියලා හොයලා බලන්න කියලා. සීගිරිය අදටත් රහස්‍ය පවතිනවා නම් ඒක ඇතුලේ අතිශය බලගතු සහ ලෝකෙම වෙනස් කරන්න පුළුවන් රහසක් හංගගෙන නිසා වෙන්න පුළුවන්. මේ අසමසම නිර්මාණයට කිසිසේත්ම අගෞරව නොකර විද්‍යාත්මක පදනම් සහ පර්යේෂණ මගින් සත්‍ය සොයන්න කියලා මම ආරාධනා කරනවා. සීගිරියේ සැඟවුණ සත්‍ය ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම දවසක එළියට ආවොත් අපේ ඉතිහාසය ගැන අපිට තියෙන අවබෝධය මුලින්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් මේ වගේ තවත් නොදකපු අභිරහස් කතාවකින් නැවත හමු වෙන තෙක් පරිස්සමින් ඉන්න. ජය.